පින්වතුනි අපිට උතුම් සත්පුරුෂයන් වහන්සේ නමක් ලැබුණා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පහළ නොවුණා නම් අපි ඉවරයි. ලොකු ස්වාමීන් වහන්සේ විඳපු දුක්ඛන්දරාව කෙලවරක් නැහැ. සේරුවිල පන්සලේ තමයි උන්වහන්සේ මහාන වුණේ. මහාන වෙච්ච කාලේ ලයිට් නැහැ පින්වතුනි. මදුරු දැල් නැහැ පින්වතුනි. සේරුවිල කියන්නේ තනිකර මදුරුව. ඊට පස්සේ මදුරුව කකා මදුරුව ෆෑන් නැහැ. මදුරුව කකා දාඩිය දදා පොඩි නින්දක් සහිතව පොඩි හාමුදුරුවෝ ගත කළේ. ඊට පස්සේ එහෙ ගන්නකොට පොඩ්ඩක් ඔය කැකිරි සම්බෝලයි ඕවා තමයි එහෙ තියෙන කෑම. ඉතින් ඒව කකා පොත්පත් තියෙන පොතක් පතක් බලාගෙන උන්වහන්සේ සෑය වැඳගෙන හිටියේ. ඊට පස්සේ අනන්ත දුක් විඳා. දුක් විඳලා ඊට පස්සේ ඉගෙනගෙන කොටි කලබල කාලේ ගස් උඩ ඉඳලා ලඳු කැලෑවල ඉඳලා ජීවිතේ බේරගත්තේ. එහෙම ඉඳලා තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන කාලේ කොළඹට ඇවිල්ලා සමහර කොළඹ විහාරවල ඉඳලා තියෙන්නේ පිළිකන්නේ. ඇතුළට අරගෙනමුත් නෑ මේ වගේ ඉඩ නෑ කියලා. අවුරුදු 3ක් පිළිකන්නේ පුංචි ලෑල්ලක ඉඳලා තියෙනවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ලොකු ස්වාමීන් වහන්සේ එහෙම ඉන්නවා දැක්ක හාමුදුරුවෝ අපිට කිව්වා ඔබ වහන්සේලාගේ ගුරු හාමුදුරුවෝ දැන් ඔහොම හිටියට අවුරුදු මෙච්චර කාලයකට කලින් පිළිකන්නේ හිටියා ඒ ඉච්චර දුක් විඳා කියලා. ඊට පස්සේ තමයි කැම්පස් යන කාලේ උන්වහන්සේ මේ ත්‍රිපිටක පොතක් දැකලා කියවලා හොයා ලංකාවේ හැමතැනම ත්‍රිපිටක පොත් නැහැ එතකොට. තියෙන කෙනෙක් දෙන්නෙත් නැහැ. පොත් ප්‍රදර්ශන වල කාවෝ කාලා විසික කරලා තියෙනවා. ඒ කොළ එකතු කරලා හදපු පොත් අදටත් පොල් ගහවලා තියෙනවා. ඊට පස්සේ පොත් නැතුව ඒ වගේම ෆොටෝ කොපි කරලා හදපු පොත් අදටත් පොල් ගහවලා තියෙනවා. උන්වහන්සේ ත්‍රිපිටක පොත් ටික හොයාගත්තේ එහෙම. ඒවා කියවලා අනේ මේක විවේකයෙන් බණ භාවනා කරන්න කියලා කැම්පස් එකේ සියලු සහතික ටික ඉරලා දාලා උන්වහන්සේ ඊට පස්සේ ආරණ්‍යයක් ගානේ ගියා. ඊට පස්සේ මේක මෙහෙ කරගන්න අමාරුයි කියලා උන්වහන්සේ හිමාලයට ගියා. හිමාලයට ගිහිල්ලා උන්වහන්සේ ඔක්කොම අයින් කළා කොටි වලස්සු ඉන්න සිංහයෝ ඉන්න වනයේකට යනකොට දෙවි කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි ගමන වළක්වලා හීනෙන් පෙන්නුම් කළේ මෙහි ඉන්න එපා යන්න ලංකාවට කියලා. ඒ දෙවි කෙනෙක් අපේ වාසනාවකට ලොකු ස්වාමීන් වහන්සේටත් වැඩිය අපේ වාසනාවට ඒ දෙවියා වෙන්නේ හිටියේ. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ඒ සිරිපාද කැලේ ආයෙ මම මනුස්සාවාසයට ඉන්නේ නැහැ කොල කාලා ජීවත් වෙනවා කියලා යන්න හදනකොට යන පාර වැහෙනවලු. ඒකත් අපේ වාසනාවට. ඊට පස්සේ තමයි කොළඹට ඇවිල්ලා ධර්මයේ දේශනා කරන්න ගත්තේ. අපි දැන් මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බණ කිව්වට ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම බණ කිව්වේ 4 දිනකට. ඒ කාලේ ටීවී නෑ, බපල් නෑ, මොකක්වත් නෑ. අපි දැන් මේ වගේ සුන්දර මණ්ඩපවල බණ කිව්වට උන්වහන්සේ අනිත් අයගෙන් බැනුම් අහා තමයි උන්වහන්සේ පොඩි ටකරම් මඩුවල බණ කිව්වේ. ඊට පස්සේ මෙහි බණ කියනකොට අරහෙන් ටකරම් වලට ගල් ගහනවලු. ඊළඟට ළඟ සද්දෙට කෑ ගහනවා. ඇයි මේ බණ නතර කරන්න? බැරිම තැන තමයි පොල් ගහවල ගිහිල්ලා ওই පොඩි පොල්ලතු පැලවල් පහක පොඩි ආරාමයක් හදාගත්තේ. බීමට ඉටිරෙදි දැන් මේ වටේ ඉටිරෙදි මේ ගහගත්තේ. එහෙමවත් කරගන්න විදිහක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ළඟ මේ ගෙදරකින් වතුර එල්ල හාමුදුරනේ ගන්න කියලා පහුවදා යනකොට ඒ පාරට කටුකම්බි ගහලා. ඊට පස්සේ උන්වහන්සේ කැලේ ඇවිදලා යනකොට වතුර උල්පතක් හොයාගෙන ඒ වතුර උල්පතෙන් තමයි අද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පොල් ගහවල වතුර බොන්නේ. ඊට පස්සේ උන්වහන්සේට පැම් පහසු වෙනකොට තව හිටපු ස්වාමීන් වහන්සේ නම හොස් බටේ අල්ලගෙන ඉන්නවා. උන්වහන්සේ පැම් පහසු වෙනවා. ඒ හාමුදුරුවෝ පැම් පහසු වෙනකන් ලොකු ස්වාමීන් වහන්සේ මේ හොස් බටේ අල්ලගෙන ඉන්නවා. එහෙම අතීතයක් තියෙන්නේ. මිනිස්සු හිතන්නේ මේවා ආකාශයෙන් පහළ වුණා කියලා. ඊට පස්සේ පොල් ගහවල ඉඳලා උන්වහන්සේ මේ අලව්වට යන්නේ පාගමනේ. උන්වහන්සේ පයින් ගිය පාරවල් දැන් කාපට් වෙලා. ඉතින් ඒ නිසා ඔය වගේ දේවල් තියෙනවා. දුක් ගෝලයෝ ටික හදාගෙන මුළු ලංකාවෙම ධර්ම දේශනා කළා, පිටරටත් ධර්ම දේශනා කළා, ආයතනත් හදාගෙන සූත්‍ර කියලා දීලා කටපාඩම් කරවලා ත්‍රිපිටක පොතුත් ලියලා මේ ආයතනත් ඔක්කොම ටික කරගෙන පොතුත් පරිවර්තනය කළා කියන්නේ ආශ්චර්යයි පින්වතුනි, අద్භූතයි. ඒ උත්තමයන් වහන්සේලා බොහෝ කාලයක් ජීවත් වෙන්න ඕන. ඒ උන්වහන්සේලාගේ කරුණාව නිසා නේද මම හිතලා මෙහෙම කරනවා කියලා මම මේ ධර්ම දේශනාව මම තීරණය කළේ නෑ. ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මිනිසුන්ට පින්පව් ගැන කියලා දෙන්න. මේ මිනිසුන්ට යහපත ඇති කරන්න. උන්වහන්සේ මේවට නම් දාලා මේ නමින් කරගෙන යන්න. පුදුම සහගතයි.